ඉතින් කොහොමද හැමෝටම ගොඩක් අය අහන දෙයක් තමයි travel agentලා මගේ property එකට ගෙන්න ගන්නෙ කොහොමද? එහෙම නැත්නම් travel agentලාගෙන් business ගන්නෙ කොහොමද? ඇත්තටම මේ travel agentලා කියන්නේ කවුද? ලංකාවේ ලංකාවට foreigners-ලා එන විදි කීපයක් තියෙනවානේ. ඉතින් එකක් තමයි ඔයාලා හැමෝම දන්න අපේ ක්ලාස් වල කියලා දෙනා වගේම booking.com agoda expedia වැනි ඔන්ලයින් අපි කියන OTA කියලා මේ ඔක්කොටම. ඉතින් මේ OTA sites වලින් booking guestලා ලංකාවට එනවා. එහෙම නැතිනම් අපි හිතමුකෝ අපිට යන්න ඕන කියලා ඉන්දියාවට. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්දියාවට යන්න ඕන නම් අපි කෙලින්ම ටිකට් එකක් දැම්ම ඉන්දියාවට ගිහා ඉන්දියාව නැරඹුවා අපි ලංකාවට ආවා. කිසි කෙනෙක්ගේ උදව් උපකාර නැතුව. booking.com වත් මුකුත් නැතුව කෙලින්ම ගියා. ගිහිල්ලා හම්බෙන හොටෙල් එකකින් බුකින් එකක් දැම්මා. එතනින් කෑවා. ඊට පස්සේ ගිහිල්ලා ආයි තව එකකට ගියා. තව තැනක නැරඹුවා. ඊට පස්සේ ආයි ආවා. කිසිම කෙනෙක් සම්බන්ධ නැහැ. ඉතින් එතකොට අපි කියන මෙයාලට foreign independent guests. එතකොට ඒ කියන්නේ කිසිම කෙනෙක්ගේ උපකාරයක් නැතුව යනවා. හරිද? ඒ කියන්නේ ඔයාලට මෙයාලා හඳුන්වන්නේ අපි ගොඩක් වෙලාවට FIT කියලා. හරිද? එතකොට මේ FIT ලවත් OTA ලවත් නැතුව ලංකාවට වැඩිපුරම ගෙස්ලා එන්නේ ඇත්තටම travel agent වලින්. travel agent කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. ඔයාලා අහලා තියෙනවද මේක ඇත්තටම ඇඩ් එකක් නෙමෙයි. සමහර ඒවා තියෙනවා මෙන්න මේ නම කියලා දඹදිව වන්දනා. හරිද? සිංගප්පූ චාරිකා. ඊළඟට මැලේසියන් ටුවර් මොකක් හරි නමක් ඉස්සරහට තියෙනවා. ඒ වගේ ඔයාලට දැන් හිතනවා නම් බය දැන් ඔයාලට රටක යන්න සිංගප්පූරු යන්න ඕන කියන්නකෝ. එතකොට ඔයාලා දන්නේ නැහැ මොකද්ද කරන්න ඕනේ කොහෙද යන්නේ දන්නේ නැති වුනහම ඔයාලා කරන්නේ වගකීමක් ගන්න කම්පැනි එකට ලංකාවේ ගිහිල්ලා අපිට මෙහෙ යන්න ඕනේ. ඉතින් එයාලා තමයි ඔයාලා එක්කන් ගිහිල්ලා හොටෙල්ස් බුක් කරලා ඊළඟට ඔයාලා තැන් වලට එක්කන් ගිහිල්ලා ඔයාලගේ ළඟින්ම ඉඳලා ඔයාලා පරිස්සමෙන් ලංකාවට ආයෙ එක්කන් යනවා. ඉතින් මෙයාලට කියන අපි travel agentලා. එතකොට මේ ඇවිල්ලා outbound travel agentලා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් පිටරට යනවනම් ඒ වගේම දැන් පිටරටත් ඉන්න travel agentලා. එයාලා තමයි ඒ රටට outbound. ඒ රටෙන් එළියට එවනවා. අපි ලංකාවෙන් එළියට යනකොට අපිට outbound travel agentලා. පැහැදිලිද? එතකොට අපි දැන් අපිට අපේ ලංකාවේ අපේ හොටෙල් එකක් හෝ විලා එකක් හෝ ගෙස්ට් හවුස් එකක් කරන කෙනෙක් නම් ඔයාලට අවශ්‍ය වෙන්නේ මේ outbound travel agentලා නෙවෙයි. ඔයාලට අවශ්‍ය වෙන්නේ inbound travel agentලා. කවුද මේ inbound කියන්නේ? inbound කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් ඔය travel agent මෙන්න මෙහෙම දැන් බෙදලා තියෙනවා. එයාලගේ cost එක අඩු කරගන්න දැන් අපි හිතමුකෝ UK කියලා. UK වල තියෙන travel agent එකක් A කියලා. ලංකාවේ තියෙන travel agent එකක් C කියලා. එතකොට මේ UK වල තියෙන travel agent එක ලංකාවේ තියෙන travel agent එකයි එකතු වෙලා agreement එකක් හදනවා. එහෙන් මෙහෙට එවන්න ගෙස්ලා මේ කට්ටිය handle කරනවා. නැත්නම් මොකක්ද දන්නද වෙන්නේ? මේ ගෙස්ලව කන්ට්‍රෝල් කරගන්න එහෙ ඉඳන් එන්න ඕනි ගෲප් එකේ ඉන්නව නම් 50 දෙනෙක් එහෙන් එන්න ඕනි තව 6-7 දෙනෙක් මෙහෙට එන්න ඕනි. එතකොට යාළුට ගෙවන වැටුප වැඩි. ඊළඟට මොකද පිටරටගෙන ඉන්නේ UK කට්ටියම කරනවා නම් වැටුප වැඩි. එතකොට ඊළඟට ට්‍රාන්ස්පෝර්ට් මෙහි තියෙන ට්‍රාන්ස්පෝර්ට් ඔක්කොම යාළුවා හොයාගන්න. ඒතර ගාණ ගොඩක් වැඩි. ඒ නිසා ලංකාවේ තියෙන travel agent එකක් එක්ක අත්වැල් බැඳ ගන්න. ඉතින් එතකොට අර ඒ රටට outbound travel agent මේ රටේ inbound travel agent. inbound කියන්නේ ඇතුලේ tour එක කරනවා. හරිද? එතකොට මේ travel agentලා තමයි අපේ හොටෙල් වල booking ටික දාන්නේ. එතකොට මේ travel agent වල තියෙනවා සමහර travel agent තියෙනවා රටවල් කීපයක වැඩ කරනවා. සමහර ඒවා තියෙනවා එක රටක් විතරයි එයාලා ඒ කරන්නේ. ඒතර අපි මේ රටවල් වලට කියනවා travel agent භාෂාවෙන් markets කියලා. මේ markets තමයි අපි අඳුන ගන්න ඕනේ. එතකොට ඔයා දැනගන්න ඕනි කාරණාව තමයි ඔයාගේ property එකට හරියන්නේ නැත්නම් ඔයාගේ property එකට එන්නේ ඔයාට නැත්නම් වැඩිපුරම ළඟා කරගන්න ලේසි වෙන්නේ මේ inbound travel agent ලා ගාව තියෙන මොන market එකද? අන්න ඒ විදිහට ඔයා අවුරුදු 5ක් අවුරුදු 4ක් යනකොට අවුරුදු 4ක් 5ක් යනකොට ඔයාගේ property එකේ ඔයා හරියට වැඩ කරගෙන ආව නම් ඔයා එතකොට දන්නවා ඇත්තටම ඔයාගාව data තියෙනවා නම්
ඔයාගේ ප්‍රොපර්ටි එකට හරියන මාකට් බේස් එක මොකක්ද කියලා. එතකොට ඔයාට පුළුවන් අනිත් ඒවා අතහැරලා දාලා එන එකට විතරක් try කරන්න. ඔයාගේ බිස්නස් එක වැඩි කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ travel agent ලංකාවේ ගොඩක් අය ඉන්නවා. ඉතින් මූලික වශයෙන් උදාහරණ විදිහට කිව්වොත් එහෙම ලංකාවේ ප්‍රසිද්ධ කීපයක් මම මේ වෙලාවේ නම් කියන්නම්. මුලින්ම ගමු ඒක්ටන් එස්නස් Travels. ඊළඟට Jetwin Travels. ආයිත් Vocus Tours. ඊළඟට HOT. ඊළඟට Green Holiday. ඊළඟට අපි ආයි ගමුකෝ මොකද්ද? Apple Holiday. Red Apple. ඔය විදිහට travel agent ශ්‍රී holiday, ශාන්ති tours වගේ ගොඩාක් travel agent ලා තියෙනවා. ඉතින් මේ travel agent ලත් එක්ක වැඩ කරනකොට හරිම පහසුයි. ඒ වගේම ඔයාගේ hotel එක travel agent ලත් එක්ක දැන්ටත් වැඩ කරනවා නම් නැත්නම් ඉස්සරහට වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ travel agent ලත් එක්ක වැඩ කරන්න හරි professionals ලා ඕනේ. නැතුව එහෙම මෙහෙන් ගිහිල්ලා ඒක හරියන්නේ නැහැ. hotel field එකේ experience තියෙන්න ඕනේ. දෙවෙනි කාරණාව තමයි හොඳ educated වෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි එයාට පුළුවන්කම තියෙන්න ඕනේ හරියට business එක handle කරන්න වගකීම ගන්න. එතකොට මේ වගේ කෙනෙක්ට අපි කියනවා අපේ hotel එකකින් අපි හදනවා sales කරන්න යන පුද්ගලයෙක්. එයා sales manager කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් sales executive කෙනෙක් වෙන්න පුළුවන්, නැත්නම් director of sales වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයතනෙන් ආයතනයේ තියෙන තත්ත්වය අනුව නැත්නම් ඒකේ තියෙන කැපැසිටි එක අනුව මේ පොසිෂන්ස් වෙනස් වෙන. සමහර ආයතන වලට සමහර හොටෙල්ස් වලට මේ සේල්ස් මැනේජර්ස්ලා 3-4 දෙනා ඉන්නවා. සමහර හොටෙල්ස් වලට එක්කෙනයි ඉන්නේ. ඉතින් සමහර ඒ වගේ මේ සේල්ස් මැනේජර් කියන පෝස්ට් එක නැහැ. ඉතින් මේ සේල්ස් මැනේජර්ස්ලා තමයි බොහෝ දුරට මේ ට්‍රැවල් ඒජන්ට් ලව හැන්ඩල් කරන්නේ. ඒ අදාළ ප්‍රොපර්ටි එකට බුකින්ස් ටික ගේන්න. ඒත් සමහර ආයතන වල මැනේජර් ගේ කන්ටැක්ට්ස් තියෙනවා. ඉතින් එතකොට එතනදිත් මේ සේල්ස් මැනේජර් කෙනෙක් නැතුව යන හොටෙල්ස් වලත් මේ වැඩේ වෙනවා. ඉතින් මම හිතනවා පැහැදිලිද කියලා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් කියන්නේ කවුද? ඒතර මේ බුකින්ස් ගෙන්න ගන්නේ කොහොමද? එහෙම විස්තරේ. එතකොට අපි තව වීඩියෝකින් කතා කරමු මේ සේල්ස් ගෙන්න ගන්නකොට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා.